guys, welcome to my YouTube channel. මගේ ජීවිතයේ ඉතින් තවත් ලස්සන එක දවසකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද විතරක් නෙවෙයි ඔයගොල්ලන්ටත් වැදගත් වෙන පුංචි ලස්සන ගමනක් යන්න තමයි යන්නේ. මේක නම් ගොඩක් පහේ ශිෂ්‍යත්වයේ තියෙන ළමයිට තමයි වැදගත්. අද අපේ වෙලේ පහේ ශිෂ්‍යත්වයේ ළමයිට වැඩසටහනක් තියෙනවා. ඉස්සර කාලේ ගොයම් කපපු විදිහ ඉඳන් ඒක අවසාන වෙනකම් වැඩසටහනක් තියෙනවා. ඉතින් අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා ගිහිල්ලා. අපි ඉතින් එතෙන්ට යනකොට තාම පටන් අරගෙන තිබ්බේ නැහැ. ඉස්කෝල 7කින් මෙතෙන්ට ගෙන්නලා තියෙනවා. ඉස්කෝල 3කින් විතර වගේ තමයි ඇවිල්ලා තිබ්බේ. මෙතන ඉතින් ළමයිට ඒගොල්ලෝ චූටි පැහැදිලි කිරීමක් කරනවා. බලමුකෝ අපි දැන් ඔයගොල්ලොත් අහලා බලන්නකෝ මොනවද කියන්නේ කියලා. ඒ කියන්නේ විදානේ මාමණ්ඩිය අකල් දෙකක් තුනක් විතර. ඇති තියනවා නාපුල. පැලේ තියනවා මම. ඒකනේ. මේ වීඩියෝ එක දැන් හරියට. ඉතින් කියලා ෆෝන් එක. දැන් යන්න වීඩියෝ කරපන්. ඒ මොන බාන්නද මාමා? මේ කරයයි මේ කමින්ද වෙනවා. ඔව්. ඔන්න ඉතින් දැන් තමයි වැඩසටහන පටන් ගන්නෙ. මෙතන වෙන්නේ මුලින්ම කඩුල්ල වහලා කට්ටිය එනවා. කඩුළු තහංචිය කපන්න කියලා දැන් දෙපැත්තෙම කට්ටිය කවි කියනවා. ඒක තමයි උතන වෙන්නේ. හරි මාමණ්ඩියා. එහෙමයි. දැන් මේ අපේ කාන්තෝරු වල දිසාපති හාමුදුරුවරු ආණ්ඩුකාර හාමුදුරුවරු ඔක්කොමලා යහපත් වෙලා ඉන්නවා. උඹ මේ අද මේ මොනවද මන් දන්නේ මේ කුඹුරේකේ කරනවා කියලා. ඉතින් ඔව් අපිට එන්න අවසර මේ මොකද මේ කඩුළු හරස් කරලා. ඔබ දන්නවනේ මේ වන්නිගම් පළාත් වල වන්නිගම් කරකෝල කියන චාලිද්ද. එහෙම එකක් නෑ මේ. එහෙනම් මේක අරින්න නම් කඩුළු තහංචිය කපන්නේ නෑ. කියවෝ බලන්න එහෙනම්. ආහස පොළව ඉර හඳ දෙවි සාක්කියට ගන්නේ හතරවරන් දෙවි රාජ. ඔන්න ඔය ගහ උඩ ලස්සන පැලක් හදලා තියෙනවා. ඉස්සර කට්ටිය වගා කරද්දී සත්තුන්ගෙන් බේර ගන්න පැල හදලා තමන්ගේ වගාව ආරක්ෂා කරගත්තනේ. අන්න ඒක පෙන්වන්න තමයි ගහ උඩ ලස්සනට පැල හදලා තියෙන්නේ. ඔතනදී ඉතින් බටනලා වාදනය කරනවා. ඒක තමයි ඔතනදී වෙන්නේ. වැඩසටහන ඉතින් පටන් ගද්දී අපේ හාමුදුරුවෝ ඇවිල්ලා බණ එහෙම කියලා තමයි පටන් ගත්තේ. දැන් ඉතින් මුලින්ම කට්ටිය ඔය ගොයම් කපනවා. ළමයි කට්ටිය ඔක්කොම ගෙන්නලා දැන් ඔය මුලින්ම ගොයම් කපන විදිහ තමයි පෙන්වන්නේ. මෙතන විශේෂත්වය කියන්නේ මෙතෙන්ට මුස්ලිම් ළමයින්ටත් ගෙන්නලා තිබ්බා. ඉතින් මං හිතන්නේ ගම්වල මිනිස්සු පොඩි ළමයි විතරක් නෙමෙයි ලොකු අයත් දැකලා තිබ්බා වුණාට ගොයම් කපනවා. ඔය නගරවල පැතිවල වැඩිහිටි කට්ටියත් මං හිතන්නේ නැහැ ගොයම් කපනවා දැකලා ඇති කියලා. මේක ඉතින් ගොඩක්ම වටින වැඩසටහනක්. අද ඉතින් තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ වගේ දේවල් දකින්න ලැබෙන්නේ නැහැනේ. ඒකයි ඉතින් මේ වගේ වැඩසටහන් හදලා තියෙන්නේ. ඔතනදී ඔය කරන්නේ නම් දැන් වී කපලා ඉවරයි. දැන් ඔතෙන්ට වී ටික ගෙනල්ලා අම්බරුවන්ව දාලා වී ටික පාගනවා. ඒක තමයි ඔතනදී වෙන්නේ. මේ අම්බරුව නම් ඉතින් ටිකක් හීලෑ මදි. මොකද ඒගොල්ලන්ට පුරුදු නැහැනේ. ඇත්තටම ඉතින් මේ දේවල් ළමයි විතරක් නෙමෙයි අපි දැකලත් නැහැ. ගම්වල ඉතින් මේ වගේ දේවල් වැඩසටහන් තියනවා මිසක් නගරවල නම් මේ වගේ දේවල් දකින්නවත් හම්බෙන්නේ නැහනේ. ඒකින්ද ඉතින් දන්න කෙනෙක්ට බලන්න වුණත් ෂෙයා කරන්න
ඔයගොල්ලොන්ගෙත් ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ටත් පෙන්නන්න. මේ අම්බරුව හැමත වටේ රවුම් ගණනාවක් යනවා. ඒ කියන්නේ කිලෝමීටර ගණනාවක් දුර ඇවිදිනවා මේ කොළයක් පාගන්න. ඉතින් මේ විදිහට තමයි එදා පුරාතනයේ අපි ගොයම් මඩවන එක. එහෙම නැත්නම් අස්වනු කමතේදී අපි අස්වනු නෙලාගෙන ඇවිල්ලා මේ ගොයම් ගහේ තියෙන මෙතනදී ඉතින් අපිට ඇඹුල විදිහට ඉඹුල් හම්බුණා. තව ඉතින් මේ වැඩසටහනේදී නැටුම් එහෙමත් තිබ්බා. මට වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. ඔන්න ඔය වැඩසටහනෙන් ඉතින් අන්තිමේට ඉවර වුණා. ඔය මං හිතන්නේ ලෙන්චිනා කෝලම වෙන්න ඕනේ. ඔතනදී මම හිටියේ නෑ. අපේ පුංචිගේ තමා වීඩියෝ කරලා තිබ්බේ. මං එයාගෙන් තමයි මේක ඉල්ලගත්තේ. ඒකත් බලන්නකො එහෙනම්. බීමතින් යමක් කිව්වද මට සමාවෙයන් ඔයි මොකාගෙනත් දුන්නත් ඔන්නේ නෑ ඉතින් මගේ නොචිරංකදේ මගේ නොචිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් මොකාගෙන දුන්නත් ඔන්නේ නෑ ඉතින් මගේ නොචිරංකදේ මගේ නොචිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් මගේ නොචිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් අනේ මගේ නොචිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් අනිකට නොචිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් කරකිලා නොචිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් මරේ නොචිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් අනේ නොචිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් මේ ගෙවෙන්න නම් ඉතින් මගේ ජීවිතයේ ලස්සනම දවස් කියලා තමයි මට හිතෙන්නේ. මේ දවස්වල ඉතින් ගොයම් කපන කාලේ විතරක් නෙමෙයි සරුංගල් අරින කාලෙත්නේ. අපේ අයියගේ වැඩේ ඉතින් මේ දවස්වල සරුංගල් හදනවා. එයා ලොකු සරුංගලයක් හදන ගමන් තමයි ඉන්නේ. ඒකේ අවද්දිත් මම වීඩියෝ එකක් ගේන්නම්කෝ. අදට ඉතින් වීඩියෝ එක ඉවරයි. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.